අපි ශ්‍රී ලාංකිකයෝ අපිට ලොකු ඉතිහාසයක් තියෙනවා ආඩම්බරණීය ඉතිහාසයක් තියෙනවා. අපොස උසස් පෙළ විභාගයට A level එකට ඔයා ඉතිහාසය විෂයක් විදිහට හදාරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ කතා බහ ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මිස් කරගන්න එපා. මේක බලන්නම වෙනවා. ඉතිහාසය විෂය සම්බන්ධයෙන් දරුවන්ට නිසි මාවත පෙන්වන ගුරුතුමෙක් සර් කෙනෙක් මාත් එක්ක ඉන්නවා. තේමිය අමරතුංග. අයිබෝන් සර්. අයිබෝන්. තේමිය අමරතුංග සර් A level කරන ඔබට ඉතිහාසය හරි රහට පිළිවෙලට කියලා දෙන ගුරුතුමෙක්. රාජකීය ඉතිහාස පන්තිය. මොකද්ද මේ රාජකීය ඉතිහාස පන්තිය කියන කතාව? දැන් ගොඩක් ඉතිහාසයේ විෂය ගත්තම ළමයිට එපාවෙච්ච විෂයක් හැටියට තමයි ගොඩක් දුරට අපේ ළමයිගෙන් ඇහුවමත් අපේ සමාජයෙන් ඇහුවමත් තියෙන. බෝරිං වෙලාද? ඔව්. ඒ නිසා මම උත්සාහ කළා මේකට මේ පොඩි වෙනස් විදිය අර්ථකථනයක් ගොඩනගන්න. ඒ නිසා තමයි රාජකීය ඉතිහාස පන්තිය කියලා දැම්මේ. එතරින් එහාට තව දාන්න වචනකුත් නැහැනේ. රාජකීය කියන තැනට එහායින් වෙන දෙයක් නැහැ. නිසා අර පොඩි අවධානය ගන්න උත්සාහ කරා. ඒ හරහා ඉතිහාසය කියන එකත් ඒක ඇතුළෙන්ම ගන්න උත්සාහ කරා. ඒ නිසා තමයි එහෙම. ඔව්. ඇත්තටම සර් ඉතිහාසයේ විෂයක් විදියට හදාරන එක දරුවන්ට කොයිතරම් දුරට වැදගත් වෙනවද මේක සමහර කට්ටිය ඉතිහාසය නික අල්ලලා දානවා සමහර. ඔව්. දැන් ප්‍රධාන වශයෙන් ගොඩක් අය ඉතිහාසය වැදගත් නැහැයි කියලා හිතන්නේ ඇත්තටම මේ විෂය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නැති නිසා. ඒ නිසා ඉතිහාසය වැදගත් වෙන්නේ ඇයි කියලා අපිට මේක හොයලා බැලුවහම මේ විෂය පිළිබඳ පොඩ්ඩක් අධ්‍යයනය කරාම අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් ඉතිහාසය විෂයේ පේපර් එකක් ගත්තාම විවිධ කෝණ ඔස්සේ තමයි ප්‍රශ්න ටික හැදෙන්නේ. ඒ කියන්නේ අනිත් ප්‍රශ්න පත්‍රත් එක්ක ගත්තට පස්සේ හිස්ටරි පේපර් එක විවිධයි. ඒ නිසා විවිධාකාර ප්‍රශ්න ඔස්සේ බොහොම සුන්දර විදියට පේපර් එක නිර්මාණය වෙනවා. එක එක පැතිකඩ ඔස්සේ උත්තර ලියන්න පුළුවන් වෙන විදියට. ඉතින් මේ ඒ නිසා ඒ විතර තව දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පුරවැසියෙක් වුණාම අපේ රටේ හිස්ටරි එක දැනගෙන ඉන්න එක ඒක අපිට අමතරව එකතු වෙන මේ පෞරුෂයක්. කියන්නේ සාමාන්‍ය දැනුම මුල දැනන් ඉන්න බෑ. ඔව් මුල දැනන් ඉන්න. ඒ කියන්නේ හැම දෙයකම ඉතිහාසය දැන් අපි අපේ විද්‍යාඥයෝ ඉතිහාසඥයෝ කියන්නේ ඉතිහාසය කියන්නේ සියලු විෂයන් වල ගෘහයයි කියලා. ඒ කියන්නේ මේක දන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. උදාහරණයක් ගත්තොත් ආච්චි සීයයි නැතුව අම්මයි තාත්තයි නෑ. අම්මයි තාත්තයි නැත්තම් අපි නෑ. ඒ කියන්නේ අතීතය නැතුව ඒක අමතක කරලා ඒ අවබෝධය නැතුව අපිට ඉස්සරහට යන්න අමාරුයි. තේමී අමරතුංග සර්ගේ ක්ලාස් එකේ දරුවන්ට උගන්වන්නේ කොහොමද? සර්ගේ කන්සෙප්ට් එක මොකක්ද? මම මේ මටත් ඉතිහාසය උගන්වපු ගුරුවරු හිටියා. ඒ දේවලුත් එක්ක මම තීරණය කරා මම කවදා හරි ගුරුවරයෙක් වුණොත් ළමයාට කම්මැලි නැතුව නිදිමත ඇති වෙන්නේ නැතුව හරියටම අවශ්‍ය ටික බොහොම ප්‍රායෝගිකව කියලා දීලා උත්තරේ ලියන විදිය කටපාඩම් කරනවා නෙමෙයි පැට්‍රිස් කරනවා. කටපාඩම් කරන්න හුරු කරනවා නෙමෙයි අවබෝධ කරන්න උත්සාහ කරනවා. පුතේ මේක තමයි සිද්ධිය. ඔයා කටපාඩම් කරන්න එපා. ඔයා මේ සිද්ධිය තේරුම් ගන්න. කටපාඩම් කරාම අමතක වෙන්න පුළුවන්. අවබෝධ කරගත්තාම තව තවත් අවබෝධ වෙන්න පුළුවන්. එතකොට අපිට ලස්සන උත්තරයක් ලියන්න පුළුවන්. ඒ නිසා මම උත්සාහ කරන්නේ හැම වෙලේම කටපාඩම් කරන්නේ නැතුව මේ තොරතුරු ටික කතාවක් වගේ බොහොම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් වෙන විදියට ඔළුවට දාන්න. එතකොට මේ උත්තර ලියනවා කියන එක අතිශය සරල වැඩක්. තේමී අමරතුංග සර්ගේ රාජකීය ඉතිහාස පන්තියට ඔබට එකතු වෙන්න පුළුවන් හෝකන්දර සාධන ආයතනයේ සියලු පහසුකම් එක. ඇයි ඔබ හෝකන්දර සාධන ආයතනයත් එක්ක අත්කල් බැඳ ගන්න හිතුවේ දරුවන්ට විශේෂ කරුණු ලබා දෙන්න? ඔව්. දැන් අපි ආයතන ගණනාවකම පන්ති පවත්වනවා. ඒ අතරෙදී සාධන කියන්නේ ළමයෙකුට හොඳට පහසුවෙන් අධ්‍යාපනය ලබන්න පුළුවන් තැනක්. විශේෂයෙන්ම කිව්වොත් අපි
ඒ ළමයට ඉගෙන ගන්න පුළුවන් හොඳ මානසික වටපිටාවක් තියෙනවා. මං ඒකට තමයි බොහොම කැමති සාධනයේ හොඳ අපි කිව්වොත් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ළමයට හොඳට මේ තොරතුරු ටික අපිට ඔලුවට දාන්න. ඒ වගේම පහසුකම් ටිකක් තියෙනවා. ඒක ඇතුලේ අපිට ප්‍රොජෙක්ටර් එක ගත්තත් අපිට සවුන්ඩ් එක ගත්තත් ඒ බෝඩ් එක ගත්තත් මේ හැම එකක්ම බොහොම අර අයි කනෙක්ෂන් එකකට තියෙනවා. අපිට ළමයාත් එක්ක බොහොම පහසුවෙන් ළමයව හැන්ඩල් කරන්න පුළුවන්. පිළිවෙලයි. ඒ නිසා තමයි මම තෝරගත්තේ සාධන ආයතනය. ඒ වගේම හැම ප්‍රදේශයකම ඉඳලා අපිට හැම පැත්තකම ඉඳලා ළමයෙකුට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ සෙන්ටර් එකක්. ඒ නිසා හොඳයි. තේමි අමරතුංගසගේ ඉතිහාස පන්තියට වඩාත් පුළුවන් ඒ ලෙවල් එකෙම ඒ ලෙවල් එකට දාගන්න රාජකීය ඉතිහාස පන්තියටවත් එන්න. ඕකන්දර සාධන ආයතනයේදී ඒ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතිහාසයට තවත් බය වෙන්න එපා. හරි විදියට විෂය කරුණු දැනගෙන හරි විදියට ඒ ලෙවල් පාස් කරන්න. ඔයත් තේමියස්ගේ රාජකීය ඉතිහාස පන්තිය තෝරගන්න.